ලොකු පන්තියනම්මනම් ක්‍රියාත්මක වෙන නගරයක පොඩි ටියුෂන් එකක් එක්ක බැඳිච්ච කල්චර් එකක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා ඒකෙන් යන උපසමහර කඩ තියෙනවා ඉන්ටර්වල් එකට හැමෝම ගිහිල්ලා ඒකෙන් තමයි කන්නේ හරි ඒ විවිධ කඩ තියෙනවා අපේ කාලේ තිබ්බා 17 කඩේ කියලා එකක් ඒක මේ හරිය මන්දනේ තාම ඒ වගේ තියෙනවා දැන් නම් මදන 17කට හම්බෙයි ඔයබලට හොඳට 50ක් දීලා සමහර 3ක් කිල්ලොත් එහෙම කානට 3ක් දෙයි හරිද එච්චර තමයි ඊළඟට තියෙනවා සාමාන්‍යයෙන් ෆිසිකල් ටියුෂන් එකක් තියෙන නගරයක ලොකු පන්තියනම්මනම් ක්‍රියාත්මක වෙන නගරයක පොඩි ටියුෂන් එකක් එක්ක බැඳිච්ච කල්චර් එකක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා ඒකෙන් යන උපසංස්කෘතියක් කියන්නේ දැන් උඹලට එහෙම එකක් නැහැ මේ මහරයට කොහෙද පන්ති තියෙනවා මේ වෙලාවට උඹලා මේකට ආව ගෙදර ගියා එච්චරයි ඒ කියන්නේ මේ පන්තියකට නෙවෙයි මං කියන්නේ සාමාන්‍ය වෙලාවක දවල් වරුවක දීලා හවස් වෙලා ඉවරන පන්තියක් අරින්ෙන් ගත්තොත් ඊට අදාළව ළමයි ගොඩනගා ගන්න සංස්කෘතිය ඉන්නේ කොහොම වෙනවද දන්නේ වෙනවා ඒ කියන්නේ සමහර කඩ තියෙනවා ඉන්ටර්වල් එකට හැමෝම ගිහිල්ලා ඒකෙන් තමයි කන්නේ හරි ඒ විවිධ කඩ තියෙනවා අපේ කාලේ තිබ්බා 17 කඩේ කියලා එකක් ඒක මේ හරිය මන්දනේ තාම මේ වගේව තියෙනවද කියලා ඒකම සමහරට ගාන වැඩි වෙලා වගේ ඇති ඒකේ එක ෂෝකේස් එකක් තියෙනවා ඒකේ තියෙන කෑම ඕන එකක් රුපියල් 17යි ඒ ඕන එකක් කියන්නේ මාර දේවල් නෑ හරිද ඒ කියන්නේ අර ওই විවිධ දේවල් අර මොන රෝල්ස් අනම්මනම් සමෝසා ওই විවිධ දේවල් අනම්මනම් තියෙනවා හරිද එකක් 17යි එකක් එතන තුනක් ගත්තොත් 51යිනේ 50ට තුනක් ගන්න පුළුවන් ඒකට එකක් ඉල්ලන්නේ නෑ මිනිස්සයා හරිද 50කට තුනක් ඒතර සාමාන්‍ය කියලා රුපියල් 50ක් දීලා ඒකෙන් මොන හරි જાති තුනක් අරගෙන දෙතුන් දෙනෙක් කනවා ඔහොම තමයි ඒ කාලේ අපි කාලේ තිබ්බ එක සංස්කෘතිය දැන් නම් මදන 17කට හම්බෙයි ඔයබලට හොඳට 50ක් දීලා හරි තුනක් කිල්ලොත් එහෙම කානට තුනක් දෙයි හරිද එච්චර තමයි ඊළඟට මේ ඔහොම තමයි කතන්දර ඉතින් මේ එහෙම තියෙනවා ඔය වගේ තිබ්බ සංස්කෘතියක් තියෙනවා මෙහෙ නෙමෙයි නුගේගොඩ ළමයි මං කියන එක දන්නවා ඔන්ලයින් ළමයින්ට එහෙම ලොකු තේරුමක් වෙන එකක් නෑ දෙල්කඳ තියෙන්නේ හරිද ඔය තියෙනවනේ ඒ කාලේ ඇක්මි කියලා තමයි එකක් එහෙමද දැන් මෙතන ඒක ඇත්තෙත් නෑ එන සීජේ විතරයි තියෙන්නේ කොහොම හරි ඔහම මේ ආයතන තියෙනවනේ දෙල්කඳ සහ සැසිප් එක තියෙනවා ඊට චුට්ටක් මෙහායි ඔය පැති වල හැදිච්ච ගොඩක්ම දෙල්කඳ හන්දිය තමයි දැනටත් තියෙනවා දැන් තියෙන්නේ මේ මං කියන එක නෙවෙයි හරිද ඊළඟ තිබ්බ දෙල්කඳ කරත්තයක් තියෙනවා දැන් තියෙනවා කරත්තයක් ඒ කරත්ත නෙවෙයි ඒක නෙවෙයි මං කියන කරත්ත ඒ වෙන එකක් හරිද දැන් දැන් කරත්ත කරන්නේ ඒගොල්ලෝ මන් දන්නේ නැහැ කොහොම හරි ඒ කොවිඩ් කාලේ කරත්ත නැති වුණා ඊට පස්සේ ආයේ වෙන කරත්තයක් වෙදී මේ අර කරත්ත නෙවෙයි එහෙනම් මේ මම කියන කරත්ත ගිහිල්ලා බලන්න එපා ඒකේ මම කියන දේ නැහැ මොකක්ද කියන දේ ඉන්නකෝ මේ ඔකේ තිබ්බා මාර ආකර්ෂණීය ලාම්පුවක්. ඒ ලයිට් තියෙනවා. ඒකට ලයිට් නැතුව දාපු ලාම්පුවක් නෙවෙයි ලස්සනට දාපු ලාම්පුවක් තියෙනවා. ඒකේ තියෙන කහපාට මම ඇත්තට ජීවිතේට වෙන කිසිම ලාම්පුවකින් දැකලා නැහැ. සාමාන්‍ය කහපාට නෙවෙයි පෙට්‍රල් ලාම්පුව නැත්නම් අර භූමි තෙල් ගහලා නිකන් ඒකට හුලං පම්ප කරලා අමුතු එකක් තියෙන්නේ නිකන් ඒක නෙවෙයි මම මේ කියන්නේ. අර භූමි තෙල් දාලා ඒ ලාම්පුව පෙට්‍රල් ලාම්පුව කියලා කියන ඒක නෙවෙයි. හරි. වෙන අමුතු ලාම්පුවක් තිබ්බ මාර ලස්සන එළියක් තියෙනවා. ඒ කහපාට දැකලා නැති එකක්. ඊට කලින් දැකලා නැති එළියක්. ඒක මීටරලා තියෙන ඔය මොකද්ද කියලා හොයන්න තරම් එහෙම අවුල් සීන් එකක් තිබ්බේ නෑ. ඒ කාලේ මේ එච්චර මේ මොකක්ද දන්නේ නෑ මේ ලාම්පුව එහෙම අවුලක් තිබ්බේ නෑ. ඕකේ තියෙනවා මේ අර මරු කැම ටිකක් තියෙනවා සැමන් රොටියක් එහෙම තියෙනවා මේ එක මාර රායි. අර දෙකනේ ඒ කාලේ පන්ති ඉවරලා හැම එකම එකක් කනවා. එහෙම එකක්. ඒක නිකන් අර හැම එකම ගන්න නෑ. නමුත් අර රස්තියාදුවක් ගහලා ගෙදරනේ උන් ඉන්නේ. අමාරුන් ඒ ගමන් ගෙදරන අමාරුන් ඉවර වෙලත් නිකන් පැයකින් විතර ගණන් උන් ඉන්නේ. පන්ති ඉවර වෙන්නේ 7ට නම් ගෙදර මිනිස්සු හිතන් ඉන්නේ 8ට ඉවර වෙන්නේ කියලා. මෝ ගෙදරන වෙලාවේ හැටියට. හරිද? එහෙම උන් ඉන්නවනේ. උන් එහෙම අනිවාර්යෙන් ඕකෙන් කාලේ ඒ ළඟම ඒ වෙද්දි අනිත් කඩවල ඔක්කොම වහලා. ඒතර මේ මිනිස්සයා මේ පන්ති ඉවරන වෙලාවට දැන් නුගේගොඩ සාමාන්‍යයෙන් අන්තිම කාලේ වෙද්දි දවල් වරුවේ පටන් ගන්න පන්තියක් වුණත් හවස 7-8 වෙනකම් කරන්න පුළුවන්. බස් තියෙනවනේ දැන් ගම්පහේම එහෙම කරන්න බෑ. උන්ගේ 6න් පස්සේ නිකන් ටවුන් එක මැරෙනවා වගේ එකක් වෙනවා. 6න් පස්සේ බස් නෑ, කෝච්චි නෑ, මොකුත් නෑ. ඒ ඉන්න ඊට කලින් ටියුෂන් ඉවර කරන්න වෙනවා නැත්තම් තියාගෙන ඊළඟ දවසේ පන්තියට ඉන්න වෙනවා. උන්ට එහෙම එකක් තියෙන. යන්න වෙන්නේ නෑ ගෙදර. නුගේගොඩ එහෙම ප්‍රශ්නයක් නෑ. 130ට පාරනේ මොනතරම් බස් තියෙනවනේ. ඉතින් මේ ඕකේ තියෙනවා ඔය වගේ කරත්තයක්. මම කිව්ව විදිහට. ඒකේ තියෙනවා මාර ලාම්පුවක්. බොහොම පසුකාලීනව ඒත් මම ඒ ලෙවල් කරන්න කලින් මම දැනගත්තා ඔය තියෙන්නේ සෝඩියම් වාෂ්ප ලාම්පුවක් කියලා අයිටම් එකක් කියලා. ඒක මම දන්නේ මේ මනුස්සයා කොහෙන් හොයාගත්තද කියලා. ඒ කියන්නේ කරත් එකට කිසිම ගැළපීමක් නැහැ මේ සෝඩියම් වාෂ්ප ලාම්පුවක් ලැබ් වලවත් නැහැ. කොහොමද සෝඩියම් වාෂ්ප ලාම්පුවක් තමයි තිබිලා තියෙන්නේ කියලා මේ පස්සේ හොයාගන්නවා. මම දැනගන්නවා ඉතින් කොහොමද මං ඒ ලෙවල් කාලේ සෝඩියම් ගියේ පහන්සිල පරීක්ෂාවේ කහපාට තමයි තියෙන්නේ කියලා මතක තියාගත්තේ උතනින්. දැන් වෙද්දී කරත්තෙත් නෑ ලාම්පුවක් නෑ මොකුත් නෑ. හැබැයි මට මේ වෙනකන් ඒක කියන්න වෙන කතාවක් හම්බුනේ නෑ. ඒ හින්දා මම උඹලටත් කියන්නේ ඊට කාලයකට කලින් තිබ්බ එහෙම කරත්තයක් මවා ගන්න කරත්තයක් තියෙනවා. දෙල්කඳ හන්දියේ ළමයි පන්ති ඉවරලා ඇවිල්ලා ඒකෙන් කකා විවි ඉන්නවා. රහ සැමන් රොටියක් තියෙනවා ඒකේ. ඔය අතරතුර පැත්තකින් කරත් එල්ලලා තියෙනවා. කහපාට මාර අමුතු එළියක් තියෙන. ඒක එක එක විදිහට හදාගනි. මොකද මාර අමුතු කිව්වා මෙතනින් ඉස්සරහට ඒක ඕගොල්ලන්ට විවෘතයි මේක මවා ගන්න විදිය. මොකක් හරි එකක් මවා ගන්න මට ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මවා ගන්න ලාම්පුව කහපාට වුණා නම් මට ඇති. හරි. ලාම්පුව කහපාට වෙන්න ඕනේ. ඒක දැල්ල කහපාට වුණා නම් මට ඇති.
එතකොට ඔය තියෙන සෝඩියම් වාෂ්ප ලාම්පුවක් සෝඩියම් වල පහන්සුළු පරීක්ෂාවේ පාට කහ. ඒ කරත්ත දැන් නැහැ. හරි. දැන් ඒකේ දැන් හොයන්න යන්න එපා. ඒ මිනිස්සුගෙන් අහන්නත් එපා. මේකේ ඊට අවුරුදු 5කට කලින් මේ කරත්ත කරේ කවුද? කරත්තයක් තියෙනවා එතන. ඒක නෙමෙයි අර කරත්ත. අහලා හොයාගෙන ගිහිල්ලා පුළුවන් වුණොත් ඔක ගන්න පුළුවන් වෙයි. එලෙවල් කරලා ඉවර වෙලා වගේ යනවා නම් යන්න. ඊළඟට